It's time to unlock true creative freedom. Introducing the all-new Affinity. ඉතින් ඒ තිබ්බේ Affinity. අද අපි කතා කරමු Affinity ගැන. ඉතින් Affinity කියන්නේ අලුත් දෙයක් නෙමෙයි. මොකද Affinity කියන එක කාලයක් කියන්නේ Affinity කියන එක තිබ්බා. but ඒක අපිට එකපාරක් හරි බයි කරලා ගන්න තමයි Affinity කාඩ් යූස් කරන්න පුළුවන් උනේ. ඉතින් මේ ඊට පස්සේ Canva එකෙන් Affinity එක අරගෙන තිබ්බා. ඉතින් එතකොට තමයි Affinity එක ෆ්‍රී දෙන්න පටන් ගත්තේ. ඉතින් Affinity එක ඕගොල්ලන්ට ෆ්‍රී කියන්නේ කිසිම දෙයක් බයි කරලා ගන්න ඕනේ නෑ. ඉතින් Photoshop වගේමද කියලා ඒක Photoshop වගේම තමයි කියන්නේ. Photoshop එකත් අපි ගොඩක් කියන්නේ ලොකු ගාණක් බයි කරලා දීලා ගන්න ඕනේ. ලංකාවේ ප්‍රයිස් එක නම් කීයද කියලා මට හරියට මතක නෑ. ඒත් අපි Adobe ලගේ ඒවා ගොඩක් බයි කරලා ගන්න වෙනවා. ඉතින් Photoshop, Illustrator වගේ ඒ වගේ softwares දෙකකින් කරන්න පුළුවන් දේවල් Affinity එකෙන් එකපාරින් කරන්න පුළුවන්. ඉතින් අපි යමු දැන් Affinity එක ඩවුන්ලෝඩ් කරගන්න විදියට. ඉතින් ඉස්සල්ලාම ඔයගොල්ලෝ Google Chrome එක open කරගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ search engine එකේ search එක දාන්න ඕනේ Affinity කියලා. Affinity download කියලා මෙහෙම මුකුත් ඕන නැහැ. ඔකට Affinity කියලා විතරයි search එකක් දාන්න ඕනේ. ඉතින් මේ විදිහට search එක දැම්මට පස්සේ ඔයගොල්ලෝගේ main website එක Affinity වල main website එක ඔයගොල්ලෝ හම්බ වෙනවා. ඉතින් එන්නේ website එක උඩ මම click කරනවා. ඊපස්සේ මෙන්න මෙහෙම තමයි ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඉන්නේ Affinity website එක. ඉතින් ඊට පස්සේ මෙතන get Affinity කියලා මෙතන තියෙනවා. ඉතින් ඒක උඩ මම press කරනවා. එතකොට මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ වෙන්නවා Affinity by Canva කියන එක. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන sign up to download කියන දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන පෙන්නනවා ඔයගොල්ලෝගේ Canva වල ඔයගොල්ලෝ register වෙලා ඉන්නවනම් ඔයගොල්ලෝ Canva register වෙලා ඉන්නවනම් ඔයගොල්ලෝ Affinity එකේ පෙන්නනවා Canva වල account එක. ඒක ඔයගොල්ලෝ එහෙම නැත්නම් continue another account දීලා ඔයගොල්ලෝ Affinity එකට register වෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම මෙතන continue දෙනවා. ඊපස්සේ මම මෙතන මගේ email එක select කරන්න කියලා කියනවා. ඉතින් මම මෙතන email එක select කරනවා. ඊට continue දෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝ මෙතන download Affinity කියලා වෙනම page එකකට එනවා. ඉතින් මෙතනට ඉතින් macOS එකක් නම් තියෙන්නේ. ඔයගොල්ලෝ download for macOS දෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලෝ Windows desktop Windows එක ගන්න Windows computer එකක් නම් තියෙන්නේ. ඔයගොල්ලෝ download for Windows කියන එක දෙන්න පුළුවන්. ඉතින් එතන දීලා මෙතන MSI Alira EXE කියන එක දෙන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මෙන්න මේ විදිහට press කරන්න. ඉතින් ඔයගොල්ලෝ මෙතන බලා ගන්න පුළුවන් මේක download වෙනවා. ඉතින් ඊට පස්සේ ඔයගොල්ලෝගේ ෆෝල්ඩර් එකට මෙන්න මේ විදිහට Affinity download ලා තියෙනවා. ඉතින් මේ විදිහට මම Affinity එක උඩ double click කරගන්නවා. ඊපස්සේ ඔයගොල්ලෝ මේක download කරන්න ඕන තැන අහනවා. කියන්නේ ඔයගොල්ලෝ location එක අහනවා. ඉතින් ඔයගොල්ලෝ location එක විතර දෙන්න පුළුවන්. ඉතින් මෙතන create shortcut කියන්නේ ඔයගොල්ලෝ desktop එකට shortcut icon එකක් කටින්න ඕන දානවා. ඉතින් මම එතන tick එක දාලා තියෙනවා. ඉතින් මෙතන install කියන එක press කරන්න ඕනේ. මෙතන yes no දාන එකට ඔයගොල්ලෝ yes දෙන්න. ඉතින් මෙන්න මේ විදිහට ඔයගොල්ලෝ setup එක download කරනාට පස්සේ setup complete successful කියලා වටනවා. ඊට පස්සේ මෙතන close දෙන්න පුළුවන්. ඊට පස්සේ මම මෙතන දැන් desktop එකට ගිහලා බලපුවම අපිට මෙන්න මේ විදිහට Affinity application එක install වෙලා තියෙනවා. ඉතින් මම මේ විදිහට application එක open කරගන්න බලනවා. මගේ මේ පළවෙනි අතාවේ Affinity එක පාවිච්චි කරනවා. ඉතින් මෙන්න මේ විදිහට load වුණාට පස්සේ Affinity එකේ log in or sign up කියන එක දෙන්න ඕනේ. ඉතින් මෙතනද මෙන්න මේක press කරන්න. ඊට පස්සේ open and the tab කියලා පෙන්නනවා. ඊට පස්සේ මම මේකට open and tab එක දිනවා. ඉතින් මම ටිකක් කියලා ගියාට පස්සේ ඔයගොල්ලෝ මේ විදිය වෙනම page එකක් Chrome එකේ open වෙනවා. ඉතින් මෙතනදී almost in the app එතකොට මෙතන ඔයගොල්ලෝ ඉන්නේ ආයේ Affinity by Canva කියන page එකට. ඉතින් මෙතනදී ඔයගොල්ලෝ කලින් page කියන්නේ website එකට
සයින් අප් වුණු account එක මෙතන පෙන්නන ඇති මෙතනදී continue කියලා දෙන්න ඕගොල්ලෝ. ඉතින් මම continue දෙනවා. එතකොට switch account වල වෙන account එකක් දෙන්න පුළුවන්. ඊට පස්සේ මෙතන අහන open affinity කියලා අපිට ඉතින් මම මෙතන open affinity දෙනවා. ඊපස්සේ මෙන්න මේ විදිහට තමයි please wait will we check your license කියන එක පෙන්නනවා. මෙන්න මේ විදිහට තමයි affinity එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මෙතනදී ඔයගොල්ලන්ට ස්කින් මම මෙතන දෙනවා. ඊපස්සේ මෙතන continue දෙනවා. just creating දෙනවා. ඔයාලට ඕන ඉතින් කලින්ම ඉතින් tutorial එක බලන්න පුළුවන් මේගොල්ලෝගේ. ඉතින් මේ විදිහට තමයි ඔයගොල්ලන්ට affinity එක open නම් බලා ගන්න පුළුවන්. ඉතින් ටිකක් විතර Photoshop එකටත් එම සමානයි. ඉතින් මම මෙතනදී plus icon එක press කරලා බලනවා. මොකද මම තාම මේ affinity එක හරියට පාවිච්චි කරලා නැහැ. මොකද මගේ first time එකේ මම affinity පාවිච්චි කරන. ඉතින් new කියන එක දිනනට පස්සේ ඔයගොල්ලෝ එක එක sizes බලා ගන්න පුළුවන්. A4 size එක බොහෝ දුරට මම හිතන විදියට අපිට Photoshop එකට ගොඩාක් සමානයි. ඉතින් මෙතනදී affinity එකේ ඔයගොල්ලෝගේ sign up වෙන account එක පෙන්නනවා මේ විදියට. මේ ඉතින් ඔයගොල්ලන්ට මෙතන ඔයගොල්ලෝ කැමති select يعني කැමති size එක select කරලා මම මෙතන මෙතන A4 වෙන දීලා create document එක දෙනවා. wow තනිකරම Photoshop එක වගේ හින්දා තමයි මට එන්නේ. ඉතින් මොකද මට මම ගොඩක් දුරට Photoshop ඉතින් හැම වෙලාවෙම වගේ Photoshop පාවිච්චි කරන කෙනෙක් ඉඳන් මට Photoshop එකේම ඒ කියන්නේ Photoshop එක වගේ තියෙනවා. ඒ අද Illustrator එකත් ඒ Adobe Illustrator එකත් වගේ ඒ ළඟින් යනවා. ඉතින් මේකේ වැඩ කරන හැටි මම තාම දන්නේ නැහැ. ඉතින් මම ඉස්සරහට වීඩියෝ එක ගේන්න බලන්න මේක වැඩ කරන හැටි ගැන. ඉතින් මම දැන් මේක ඕපන් කරගන්න හැටි ඉන්ස්ටෝල් කරගන්න හැටි කතා කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි affinity එක දාගන්න පුළුවන්. ඒක free affinity එක. ඉතින් කාලයක් මට මතකයි කැනඩා ගත්ත අපිට ගොඩක් දුරට free දුන්නා. නමුත් ටික කාලයක්දී කොටක් කට්ටිය පාවිච්චි කරන ගද්දී ඒකත් pro විදිහට කරන්න පුළුවන්. ඒ කියන්නේ pro version එකක් ඉඳ ගත්තා. ඉතින් මම හිතනවා affinity එකවත් කවදාවත් එහෙම වෙන්නේ නැති කියලා. මොකද Photoshop පාවිච්චි කරන ගොඩක් කට්ටිය crack තමයි කියන්නේ. මම කරලා ගන්න කට්ටියට තරම් සල්ලි නැතුව තියනවා ලංකාවේ කට්ටියට. ඉතින් crack පාවිච්චි කරන්න ගිහිල්ලා Windows license එකකින් ඉඳලා ඒ Windows එක අල්ලන්න පුළුවන්. ඒ වගේ ගොඩක් ප්‍රශ්න එනවා. virus එන්න පුළුවන්. ඒ වගේ crack වල ඊට පස්සේ එකපාරටම stock වෙන්න ගන්නවා PC එක. අන්න ඒ වගේ ගොඩක් ප්‍රශ්න එන්න ගන්නවා. ඉතින් මේ affinity කියන්නේ graphic designers ට ගොඩක් ලොකු ආසියක්. ඉතින් මම හිතනවා affinity කවදාවත් pro version එකක් එන්නේ නැති වෙයි කියලා. තිබ්බ විදිහටම තියේ කියලා කියන්නේ free ගන්න පුළුවන් විදිහට අපිට තියේ කියලා මම හිතනවා. ඉතින් අද මම ගිහිල්ලා නම් මම invest වෙනවා